Hello friends, welcome to my YouTube channel. ඉතින් මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ මැලේසියාවල මම celebrate කරන first Christmas day එක. ඇත්තටම මම බෞද්ධයි. ඒ වුණාට මම හරිම ආසයි Christmas එක celebrate කරන්න. මොකද මම ගිය අවුරුද්දේත් Christmas එක celebrate කරා ගෙදර අයත් එක්කයි අයියාගේ යාළුවොත් එක්කයි. ඇත්තටම මේ වෙලාවේ මට යාළුව ගොඩක් මතක් වෙනවා. මට වගේම යාළුවත් මේ බලන්නකෝ. හරි කමන්නේ අපි බලමු මැලේසියාවලදී මම කොහොමද මේ ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරන්න කියලා. ඊට කලින් මම මගේ රූම් එක අස් කරගන්න ඕනේ. මොකද හොඳටම හැඩි වෙලා තමයි තියෙන්නේ. එතකොට අද අපි පාන්දර චර්ච් යනවා. අපි කියලා මම අදහස් කරේ මගේ යාළුවෝ ඉන්නවා. මොකද එතන ක්‍රිස්තියානි අය ඉන්නවා. යාළුවා දන්නවනේ පල්ලියේ තියෙන වත් පිළිවෙත් ටික. මොකද මම ෆස්ට් ටයිම් තමයි ක්‍රිස්මස් එකට චර්ච් එකට යන්නේ. මම ඇත්තටම හරි ආසාවෙන් ඉන්නේ ඒකට යන්න. මොකද එතන වෙන්නේ කියලා බලන්න. ඒත් එක්කම ඒකට යන්න මට ඇඳුමක් නෑ. මම ඇඳුමක් ගන්න යන්නත් ඕනේ. අපි ඉතින් ආසයිනේ එක එක දවස්වලට එක එක ඇඳුම් අඳින්න. ඉතින් ඇඳුමක් ගන්න යන්නත් තියෙනවා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඇත්තටම ක්‍රිස්මස් ට්‍රී එකක් නම් මේ හොයාගන්න මට බැරි වුණා. අපි දැන් බලමු කොහොමද මම මැලේසියාවල ක්‍රිස්මස් ඩේ එකට රෙඩි වෙන්නේ කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකේ ඉන්න ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපි යමු ඉස්සරහට මොකද අද මම දවසේ කරන්න කියලා බලන්න. ඔන්න මම රූම් එක නම් දැන් අස් කරලා ඉවරයි. දැන් අපි අද පොඩි ඩිනර් එකක් තියෙනවා අපේ යාළුවොත් එක්ක එකතු වෙලා. ඉතින් මම කාමරේ අස් කරන වෙලාවේ යාළුවා ඩිනර් එක රෙඩි කරන්න පටන් ගත්තා. ඉතින් අපි බලමු මෙයාලා මොකද එතන කරන්න කියලා. ඉතින් අපේ යාළුවා ඔක්කොම ඩෙකොරේෂන් වල ටිකක් ඉවර කරලා ඩිනර් එකත් රෙඩි කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අර කට්ටිය දැන් ඩිනර් එක රෙඩි කරන අතරේ මම පොඩ්ඩක් සිටි එක පැත්තට යන්න ඉන්නේ. මොකද මට පළුව වගේක් ගන්න යන්න තියෙනවා. නිසා මම දැන් වොෂ් එකක් දාලා සිටි එක පැත්තට යනවා. එහෙනම් යන්කෝ බලන්න මාත් එක්ක. අන්තයක් නොදුටු නිල්හසේ ආවේ සඩදාසියක්සේ යන්නම් සීමාමයින් දැන් මම මේ යන්න කලින් බඩට මොනවා හරි දාගන්න කියලා අපි නිතරම එන කඩේට තමයි මේ මං ආවේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ රසට කන්න පුළුවන් ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් තමයි අපේ ඇපාර්ට්මන්ට් එකේ පහළ තියෙන්නේ. ඉතින් අපි නිතරම වගේ මේ රෙස්ටුරන්ට් එකට එනවා. ඉතින් බඩකටත් පුරෝගෙන මම දැන් ට්‍රේන් එකේම යනවා සිටි එක පැත්තට.
ඔන්න මම ෂොපින් කරන්න කියලා හිතාගෙන ෂොපින් මෝල් එකට ආවහම මට ඇත්තටම කරන්න ආපු වැඩෙත් අමතක වුණා. මොකද මෙතන ඒ තරම් මාරම ලස්සනට විදියට ඩෙකරේට් කරලා තිබ්බා. මෙතන ෆොටෝස් ගහන්න එන අයට හිතාගන්නවත් බැරුව ඇති කොතන ඉඳන්ද ෆොටෝස් ගහන්න කියලා. ඒ තරම් එක එක තැන්වල එක එක විදියට ලස්සනට සරසලා තිබ්බා. මේ බලන්නකො මේ අශ්වයා. ඇත්තට මම හිතුවේ ඇත්ත අශ්වයෙක් කියලා. මගේ මෝඩ මොලේට ආවේ නෑ මෙතනට ඇත්ත අශ්වයෙක් ඉන්න පුළුවන් කියලා. හැබැයි බැලූ බැල්මට මේක නම් ඇත්තම අශ්වයෙක් වගේ තමයි. හරිම ලස්සන. දැන් නම් මං ඇත්තටම ඇඳුමක් ගන්න තමා ආවේ. ඇත්තටම ඇඳුමක් ගන්න කියලා හිතාගෙන ආවට මට අර හිතේ තිබුණු විදිහ ඇඳුමක් හම්බුනේ නැහැ. ඉතින් මට දැන් shops වල ඇවිත් ඇති කියලා හිතුන නිසා මම කමක් නැහැ අත්‍යවශ්‍ය නැහැ කියලා හිතලා එතනින් ආවා. හැබැයි මේ වගේ සුකුරුතන් තියෙන ෂොප් එකක් දැක්කහම මට එතනින් නොබලා යන්න බැරි වුණා. ඉතින් මම මේක අවශ්‍යයි කියලා හිතලා මේ ටිකත් අරගෙන ගෙදර යන්න යනකොට ඇවටාර් එකේ ලොන්ජ් එකක් වගේ තිබ්බා මේකේ උඩම තට්ටුවේ. ඉතින් මං එතනත් බලන්න ගියා. මොකද එතන මාරම ලස්සනයි. පොඩි බොක්ස් එකක වගේ මේකේ ට්‍රේලර් එකක් පෙන්නුවා. බලන්නකො ඉස්සරහට. world goes much deeper than you imagine. ඔන්න ඉතින් මම ලස්සන ගොඩාක් දේවල් දැක බලාගෙන දැන් ගෙදර යන්න තමා මේ හදන්නේ. හැබැයි ඒ යන අතරමඟ මට තිබහක් ඇවිල්ලා මම ඔරෙන්ජ් ජූස් එකකුත් අරගෙනම තමා ගෙදර ගියේ. ගෙදර ආවට පස්සේ ඩිනර් එකත් රෙඩි කරලා තිබ්බින්ද අපි ඩිනර් එකත් අරගෙන ක්‍රිස්මස් කේක් එකත් කපලා අපි දැන් මේ හදන්නේ චර්ච් එකට යන්න. ඉතින් අපි ලෑස්ති වෙමු දැන් චර්ච් එකට යන්න. සොඳුරු දවසක මුණ ගැසි හිනෙහි හිතගෙන ගියා. දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසෙතරු ලෙසේ. සොඳුරුෝදා සදක් වී හිරුට ලං වී තුරුළු වී ඇවිද යම් මල්හිනයේ මගිදූ. ඔන්න එහෙනම් මමත් ලෑස්ති වෙලා ග්‍රැබ් එකක් දාගෙන අපි යාළුවෝ ටික චර්ච් එකට යන්න තමයි මේ හදන්නේ. ඇත්තම කිව්වොත් අපි චර්ච් එකට එද්දී ගොඩක් පරක්කු වෙලා තිබුණේ. ඉතින් අපි පුළුවන් විදියට පේ කරලා එතන ටිකක් වෙලා ඉඳලා වටපිටාවත් බලලා අපි යන්න පිටත් වුණා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම bye bye.